මුදල එකතු කරන්නේ ඌරගස්මානන්දිය අනුරාධපුර ප්‍රදේශයේ සිට තමයි ආධාර මුදල එකතු කරන්නේ දිස්නා කුමුදුනි පවුලේ සමරසෙත් ප්‍රාර්ථනා කරමින් ඒ වගේම විදේශගතව සිටින ආදරණීය සැමියාට සෙත් ප්‍රාර්ථනා කරමින් අද ඒ ආධාර මුදල අපට එකතු වෙනවා සයුරින් ඊතර සිටියත් සෙත් ප්‍රාර්ථනීය පැතුම ඒ විදිහට සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය ආශිර්වාදයෙන් ලැබේවා විදේශගතව සිටින ආදරණීය සැමියාට කිසිදු කරදරයකින් උපද්‍රවයකින් තොරව ඒ රැකිරක්ෂා කටයුතු සිදු කර ගන්නට වරම වාසනාව ලැබේවා ඒ වගේම මුදලක් හදලා හදාගෙන බණර ලංකාවට එන්නට වරම වාසනාව දෙවියන්ගේ පිහිට රැකවරණය ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ස්වාදෝස කටමහදෝස තියෙන ගහ අපල දොස් දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දිස්නා කුමුදුනී මහත්මියගේ ආදරණීය සැමියාට වගේම පවුලේ සෑම සියලු දෙනාටම දෙවියන්ගේ පිහිට රැකවරණය ආශිර්වාදය ලැබේවා කියලා මේ ඓතිහාසික පුදුබිමේ සිට ප්‍රථම ප්‍රාර්ථනය එකතු කරනකොට ඔබටත් අපි මතක් කරනවා එන්න කාර්යාලයට ඇවිල්ලා නොමසුළු ආධාර මුදල් අපට ලබා දෙන්න තොරණ නරඹන ඔබට ඔබගේ යුතුයකම කරන්නට අපි මතක් කරන විදිහට කාර්යාලයට ඇවිල්ලා ඔබගේ ආධාර මුදල් අපට ලබා දෙන්න තොරණ වෙනුවෙන් ලොකු මුදලක් අපි වේ පහදම් කරලා තියෙන නිසා තොරණ නරඹන ඔබට පුළුවන් මේ යුතුයකම ඉටු කරන්නට මේ කාර්යාලයට ඇවිල්ලා ඒ ඔබගේ ආධාර මුදල් අපට එකතු කරන්නට අපි ඔබට මතක් කරනවා විශේෂයෙන්ම වගේම තොරණ නරඹලා ඉවර වෙලා ඔබට අපි මතක් කරනවා මේ විහාර මන්දිරයේ වැඳ පුදාගෙන යන්න මොකද ලංකාවේ මෙවැනි විහාර මන්දිරයක් වැඳ පුදා ගන්නට පිළිවන්කම ලැබෙන්නේ මේ විහාරස්ථානයේදී පමණයි ඒ නිසා ඔබ මේ විහාර මන්දිරයේ වැඳ පුදාගෙන නොමැති නම් මීට පෙර අද මේ විහාර මන්දිරයත් මේ අද පොසොන් පොහොය දවසේ වෙන පුදා ගන්නට කියලා අපි මතක් කරන්නට කැමතියි ලංකාවේ මෙවැනි විහාර මන්දිරයක් ඔබට දකින්නට ලැබෙන්නේ මේ විහාරස්ථානයේදී පමණක් නිසා වෙන්න අපි පිළිබඳව මතක් කරනවා අද පොසොන් පොහොය දවසේ විහාර මන්දිරයත් ඔබට වෙන පුදා ගන්නට කියන පණිවිඩය අපි සිහිපත් කරන්නට කැමතියි ඉතින් බොහොම දර්ශනීය තොරණ මෙවර 26 වන වරට ශ්‍රී ඥානතිලක පිරිවෙන්නේ ඥානෝදය ශිෂ්‍ය සමිතිය බොහොම ආදරයෙන් අපට එකතු කරලා තියෙනවා විශේෂයෙන්ම මලපිටිය පුරවරයේ සමට පමණක් නෙමෙයි මේ හැමෝටම මේ තොරණ එක්කාසු කරලා තියෙනවා ලොකු මුදලක් වේ පහදම් කළා විශේෂයෙන්ම වැලිතර අමරජීව අපේ නායක නාහිමිපාණන් වහන්සේ ඇතුළු ඒ සංවිධායක මණ්ඩලය බොහොම ගෞරවයෙන් අපි සිහිපත් කරනවා මේ සංවිධායක මණ්ඩලයේ 26 වන වරට තමයි වෙහෙස මහන්සි වෙලා වුන් දින ගණනාවක්